Yo, what's up people? It's your weather and how you guys doing? Good morning. සාදරයෙන් අද පිළිගන්න අලුත් වීඩියෝ එකකට. So ඉතින් බෝඩරේ මොකද වෙන්නේ? You guys chilling. කිලින එච්චරයි නං එලේ රීවණ වැඩි කියන්න දෙයක් නැහැ සුදු නෝනා as usual. අපි ඉන්නේ අපේ Facebook group එකේ ද කොටයි සයිලම් තාම තියෙන්නේ 3. මම දැන් අවුරුදු 3ක ඉඳන් කියන දැන් තාම තියෙන්නේ 3 කියලා. හොඳයි යන්නේ නීම. මොකක් කර වෙලා දෙන group එකට හොඳයි. මට ඒ වැඩක් නැහැ. හරිද? අපි මේ වීඩියෝ පටන් ගමු. ඔලු උඩ නෑ නේද මොකද? මට දැවුණා නිකන් මගේ ඔලු උඩ මොකක් කරේ වහනවා වගේ. කැප් එක උඩ වැහුවා. හරි නේද? මට වැඩි කියවන්න දෙයක් නැහැ. අපි වීඩියෝ පටන් ගමු. Okay, let's go. යාළුවෙක් එක්ක බයික් එක ඔය යද්දි තබල ගමුවට තව දුරද බං? සෝමීටුයි පරිප්පුයි බං. මොකක්ද ඒක තේරුම අහන්නේ මේ එක කියන්න වෙන එකක් ඒ සීන් එක දාලා කියන්නේ. වෙන්නදී. මේන් අර හැරි පොටේ කොස්ස උස්සලා නේද? නිම්බස් 2024 මන්ත්‍ර කොස්ස টොප් ස්පීඩ් එක යන්න පුළුවන් මචං 783. ඒ කියන්නේ පැය කිලෝමීටර්. ඔටෝමැටික් ලෑන්ඩින් තාක්ෂණي තියෙනවා. ඒක නිතන් දෙයක් නේ සෙන්සර් ඔක්කොම වැඩ. බොරු කියලා කාටවත් බඩු දුන්නන්නේ නැහැ අපි. වැඩි දුවලා නැහැ. හරිද? ඔරිජිනල් පේට් එක තියෙනවා. ඔරිජිනල් පාර්ට්ස් පේනවනේ. අර මේ මොක් කරලා මේ කැඩුණා නේද? කොහොමද කැඩුනේ? කොහොම හරි කරනවනේ මතක නැහැ කැඩිච්ච විදිහේ කවුරු හරි දන්නවනම් කැඩිච්ච කවුරු ඉන්නවද? නෑ. උණුවද බම් මී මං අහන්නේ කොස්ස කැඩිච්ච විදිහේ කවුරු හරි මතක කෙනෙක් ඉන්නවනම් යටින් කමෙන්ට් එකක් දාන්න. බිගින්නේ සෙකන්ඩ් ඕන මැල්ෆෝයිගෙන් මැල්ෆෝයි ගාව තිබ්බේ මොකද්ද නිම්බස් 2000 කීයද මැල්ෆෝයි ගාව තිබ්බේ පොට්ටය ගාවනේ මචං මේක තිබ්බේ මේඩ් ඉන් UK ඒක හරි කළුවර ලීයේ මිටනිම ඇත මේ පුක්ක තියාගෙන යන්නේ මේ මේකේ ඒක කළුවර ලී ඕකේ මුදල් හදිස්සියට දෙන්න ඕන විතරක් කතා කරන්න මට එපා nope මට එපා මට වැඩක් නැහැ ඒක උස්සක් කරම කොහෙද ඕ නම්බරේ කොහොද නම්බරේ දාලා නැහැ බඩු වල හරි කමෙන්ට් එකක් දාන්න මේව සීන් නැති ප්‍රයිස් එක කියලාත් නැහැ නෑ ලක්ෂ 12 ලොකු සීන් එකක් නැහැ වෙන්නේ වැඩක් නැහැ වැඩ නැති වෙදි මේක මේ වරන් අවුත් කවුරු පයින්නවා වාලෙන් පල්ලට වගේ මොඩර් නම් කරන්න එපා කාටවත් තා ගන්න හැරෙන විදිහට මැරලා ඉදී don't do it අභිනන්දන් නෑයෝ මාරු අපි නැති තැන් යට ඉඳන් උඩට එන වීඩියෝ එකක් තියෙනවා මෙහෙම එකක් නම් මොකක් කරේ සීන් එකක් තමයි ඊයෝ ඌනි ගල්ලේනේ කොහෙ පේනවද මට මේ යට ඉඳන් බල ඇයියෝ එහෙම මොකද දාන්නේ සුද්දා සමහරු අපි නැති තැන්වල පළු යන්න බැනලා මූණට හම්බුනාම පණ දෙන්න වගේ කතාව වරේ කියගන්න ඇල්ලේ ඇද යටට යන්න එපා මං ආස නැහැ ඇංගලේ ආස නැහැ ඇංගල් එකකින් ඉන්න ඔය ආදියා බලන්න මං කැමති නැහැ යන්න එපා ඇංගලේ අර හරකින්ද කිය ගැව්වේ පොඩ්ඩයි ඌ කියපු එක නම් මට පෝස්ට් වලින්ම කීවලේ පායලා දින්නේ නැහැ Facebook එකට ගියොත් තියෙන්නේ මේක විතරයි පෝස්ට් වශයෙන් ඒ මන්න ඕනේ හරක කෑ ගන්න පොඩ්ඩක් අහන්න Darah kada ya පල්ලයට යන්න එපා මං කැමති නෑ ඇංගල් එක ඇති මචං ඇති මොනවා වුණත් හොඳ කතාවක් වෙන්න ඇති කිව්ව මට මතක නෑ මොකද කිව්වේ මම නයිලයි මොන හුම්මද බම්මි ආයි කොටෝ මිහරංග පාපු එක්කනද කිසු going on මේ පොඩි එකෙක්ද මේ වැන්දේ මට වෙන්නේ මාකරෙක් ඉන්න මේ ගාගෙන තියෙන්නේ මොකද්ද වෙලානේ නෙස් දැන්න ඔබාගෙන වගේ පේනවා බත් සෝ කේ ගියමුකෝ ඉරේලා ආන්ටි අදට Facebook ඇති කොහෙද වරෙන්නේ ඒක මේව කියන්න විදියක් නැහැ මම දැන් මේ පටන් ගත්තේ මචං වීඩියෝ එක පොළු වැඩි උනේ පොඩි කාලේ වීඩියෝ කලවා මේව රෑව දාන්නේ වායකෝ ලගේ සුද්දා 1:12 1 වෙලා තිබිලා 1 2 වෙලා ඒක වෑන් එකටත් හරි හැප්පෙයි වගේ නේ හැප්පෙයි වගේ තමයි හරි හරි යෝ හරි හරිද වැරදිද කෑලි ටික මට පස්සේනේ ඇහුනේ මචං හරියටම හරි සුපිරි නියමයට ආවට ඒක එක මරු ඇත්ත වගේම අවුලක්ම නැහැ හරි හොඳ ඩ්‍රයිවර් good ඒ උන්නේ මූත් වෙනවද ඌ මොකද කරන්නේ බා God, bro. Oh, hell no, man. Você fez beijo pra você. Não posso demorar. Tô numa ligação urbana.
ඇයි මූ තාම සින්දුව කියන්නේ මම ඇයි මන් තාම මේක බලන්නේ ඒක මම දැක්ක ප්ලොට් ට්විස්ට් එක මොකද වෙන්නේ කියලා නියමයි ලස්සන වීඩියෝ සුපිරි ඒකලා බොරුවක්ද කොහෙද නේ මෝඩේ වගේ බලන් ඉන්නවා මූ මේ ප්ලෑන් කරලා කරන දේවල් බා සෙට් එකේ පඩාරන එක ඕවා තියෙන්නේ අරින්න ඇතුළේ තියාගෙන හොඳ නෑ ඔලුවට ගහන්න අපේ අප්පච්චි තමයි කිව්වේ පැඩ්ඩට ගඳ නෑ බං සුවඳ කොහොම සද්දේ ගම්මත් තමයි බලපට වෙලක් කරලා වෙන්නද ඔන්න ඉවන්ට දෙනවේ ඔන්න ගිය පඩින එක ඇකට හොඳයි මොකටම බෑ ඉති ඇත්ත යම්මත් තමයි අඩු පඩන නෝමල්ල මටර මේ පැප්පත්ති මටත් ඒ නෝමල් අප තීරට නොම ඉට ඉසරටස් ඒකයි සමාරුන්ගේ අත්තුල සිකරට් දෙක මේ අගිට දෙකේ මේ ඇගලි දෙකීද ගහගින් හොමද බොන්න හිකර හොමද නැත්තන් තනි අත හිකර දෙකද තියගේ නැත අත්දෙකි දෙ ඇත්තියගේ දවසට සිකරට් 68යි පිස්සුද බං බලන්න බොරු කියන්න එපා මාසෙකට සිකරට් 1200ක් ගැහැව්වා මාසෙට දවස් 30යි ඒත් ලොකු ගණන් නෑ නේ හැබැයි මුන්ට කොහෙන්ද බං ඔච්චර සල්ලි හොඳ ප්‍රශ්නයක් පොඩ්ඩයින් අපි ගණන් හදමු ගණන් හදමු 68 ගානේ 150ක් සමානයි 10200යි දවසට ඕකේ 10200 වැඩි කිරීම 30න් 3,6000යි මාසෙට සිකරට් වල විතරයි හොඳේ කාඩ හරි මාසෙට පඩියවත් ඔච්චර හම්බ වෙනවා වකුගඩු බවඩුවල දැන්නේ නෑ පෙනහලුනේ මචං මේක මාරු කරපන් පෙනහලු කිය දවසට වීඩියෝ 1234 කොහොමද මන් දවසට කුඩු කිලෝ එකක් ගාව මම නෙවෙයි මේක වෙන්න ඇත්තේ පීරේල් පාඩම් කරන්න පුළුවන් මෙච්චර පාඩම් කරලා මොකද්ද මතක තියාගන්න යාළුවා පාඩම් කරාද මම අර පොත තියෙනවා මේක තියෙනවා මේක පාඩම් කරන්න ඕනේ පාඩම් කරලා මේක ලියන්න ඕනේ මේක මොකක්ද ඇති වැඩි මේ ඔව් මොකටද ඇප්පිරියේ තමයි ඇත්ත මං කැමති විටක් කෑව සංගු පුකද බලන්න ඒ මූනිකම් බං මේ වන් පීස් එකේ යාළුවෝන්ගේ පොඩි ලයින් එකක් තියෙනවනේ එහෙම සීන් එකක් තියෙනවා ඒක කියන්නේ අපහාස කිරීමන්නේ මේ සුද්දා ඔයා ගැලපෙන ඔය චරිතෙ ලංකාවේ හැදුවොත් ඒ වන් පීස් ඔයා මං ගන්නවා ඒක පුකද බලන්න එක ඒක මට දැන් තේරුනේ මට ආක බලා ගන්න ඉතින් මූදම් බලාගෙන නෑ මුවාගොලන දේ මොකක්ද බං ඒ වුණේ ඒක පොඩ්ඩක් අන්කම්ෆර්ටබල් වුණානේ ඒ ටික්ටොක් එකේ පොඩ්ඩක් අන්කම්ෆර්ටබල් 119 පොලිස් අධිකාරියට මායිසේ සර් මෙතන රාජනාත කොහෙද ඔය නාලපිටිය සර් නාලපිටිය කොහෙද උලපනේ පොලිසිය අයිති වෙන්නේ කොහෙද නේද නාලපිටිය සර් නාලපිටිය ඔව් ගා ගන්නවා සර් කවුරු ගහගන්නේ ගා ගන්නේ පූසකයි බල්ලගේ තමයි ගා ගන්නේ හරි ලස්සනයි very good කොහෙද ගහගන්නේ අම්මගේ බොරුව තෝගේ කඩරා 475 ආයෙත් ෆෝන් එකෙන් කතා කරොත් මේකට මම ඕකත් කරනවා ඔය තියාගෙන උසාවියට යන්න වැඩි කරනවා හරි ඩාවිඩ් කවුරු පාඩියේ බොරුවට නිදිද කුරුල්ලෙක් නේ කතා කරන්නේ ඉතින් කුරුල්ලෙක් කොහොමද කිලියා තොපේ වැරද්ද නෙමෙයි ඔය තොපි ජාතක කරපු දෙමාපියන්ගේ වැරද්ද ගස් ගල් වලට ජාතක කරුවාම බල්ලන්ට අර මේ ජාතක වුණාම ඔය වගේ මේ ජාතික මේ නාලිකාවකට කතා කරලා මේ වගේ මේ ජාතික වැදගත්කමක් තියෙන තරකට කතා කරලා කාලේ නාස්ති කරලා කාලකන්ණි කරන තොපේ දෙමාපියන් අවජාතක වුණාම මොකද වෙලා තියෙන්නේ තොපේ දෙමාපියන් හදලා තියෙන්නේ මේ බල්ලන්ට ජාතක කළා තොපේ මහේකා බල්ලෙක් වෙන්නද බලපිය තාත්තා චූ කරන්නේ කකෝ ඉස්සරහද කියලා තේරෙන්නේ ඉංග්‍රීසියෙන් කියපන් ඉංග්‍රීසියෙන් අපිට දාගන්න ඕනේ මේ ඔව් you're a bloody idiot understand බත්නේ ගම ගන්නෑ බොරුවා තේරෙන්නේ පොඩ්ඩයින්ඩ ඒකන්න මට පැන්න ඒ මං මේක බොරුවද මේ බොරුවන්නේ වාගේ මේ බොරුවද මේක නම් බොරුවද්ද කොද මොකද තේරෙන්නේ ඉංග්‍රීසියෙන් කියපන් ඉංග්‍රීසියෙන් අපිට දාගන්න ඕනේ ඔව් ඔව් you're a bloody idiot understand බත්නේ ගම ගන්නෑ බොරුවා තේරෙන්නේ පරවිය කතා කරන්න අනිත් පැත්තට මේ ආයෙ මං කියනවා මේ වගේ හැසිරෙන්න එපා හරිද මම මේවා කරන්න කියලා කියන්නේ කාටවත් මම මේවා දැම්මට ප්ලීස් වෙන කෙනෙක් තමයි කරලා දින මාව අල්ල ගන්න එපා හොඳේ මේ වගේ වැඩ කරන්න එපා ප්‍රතිසවාදී කියනවා මේ වගේ වැඩ කරන්න එපා ඒ මහත්ය තසරණයින් බාණ්ඩු කවුරුණ ඈ ජාතික නාලිකාව වලට කතා කරලා මෙහෙම පුක දෙන්න එපා ඒක ආතල වීඩියෝ ආතල කරන්න එපා මේ වගේ
别说话，我家有狗，挂这里。吃饭。ඒ මොකක්ද? ඒවනම් හිතලාද කොහෙද? ඒවන්න අර ඊයේ මොකද උනේ? මොකද උනේ? 我没见过，我没见过这么大一只。 ඒ මොකද? ඒ මොකද? 我就是正义的假面骑士。 ආ මීයෙක් මේක ඉවරෙන්නේ නැද්ද බං අම්මේ බං? ඉවරයි. කොහොමද මගේ ටයිම් ඉන්නේ? පිස්සුනේ. පිස්සුනේ ඉන්න. උඩටම පිස්සු. ඔය කොල්ල හතර පාර රන් කරන සමහර කෙල්ලෝ ඉන්නව නේද? දෙන්නේ පත්තිනි ටෝක්. එතන දැන් අපිට ඒක ගන්න තියෙන අදහසේ මොකද්ද කියන්නේ සිස්ටර්? තෝත් බල. 1 2 3 4 රනින් මහල උළුකට රහට වැඩුණු රස මස බුඳ ඇගේ දොයින්නක පුත්තේ පෙමින් බැඳින මුකුදු කතාවේ කුසුම් පිපු ඉවරද? වයිබ් එකට සෙට් වුණා විතරයි ඈ. සිස්. අටේම කට්ටිය එකතු වෙලා හොඳටම කරන්න හැදුවේ මට. ඒ වුණාට කට්ටියටම හොඳටම කරලා පැන්නේ මම. ඒ කෝදේ හොමතගේ උඩයිල්ල හොමතගේ උ නැති වුණා නේ කවර. නැති උන්නේ නැහැ මං කියන්නේ කියලා. කොට මේ වුණා වගේනේ. හති දෙකයි ඔක්කොමනේ. යූ බ්‍රදර් සෙට් එකේ සමනලක් මන් තියලා ගාලා ඒක ඕනේ වරම හදාගන්න. මේ මල්ලි මේ අපේ අතර ඔය මොකුත් නෑ. දැන් කෙලින්ම බීපු මිනිහගේ කතාලා මතක් කරන්නේ කොහොමද? මට මතකෙට එන්නේ ඕගේ කතාවද. මම නෙමෙයි මගේ නෙමෙයි මට එන්නේ. තේරෙන්න ඉංග්‍රීසි කියලා දෙන්න. ඕකේ මටත් දැන් ඉංග්‍රීසි පුළුවන්. ශෂිනි මම දෙන සරල ඉංග්‍රීසි විධාන ඔයා කරලා පෙන්නන්න ඕනේ. Get up. නැගිටින්න. Now sit. ඉඳ ගන්න. Now kneel. දන ගන්න. Well. Now scratch my palm. අල්ල ගන්න. Scratch කසන්න. මගේ අල්ල කසන්න. Scratch my palm. Now poke me. මට ඇඟිල්ලෙන් අනින්න. අයින්. Poke me. Now hold this. මේක අල්ල ගන්න. Give it to me. Well. Take this. උකු කළ කිරිවලට අපි කියන්නේ condensed milk. Now pour some condensed milk. Pour වක් කරන්න. Pour. P-O-U-R. Pour. Right. Now lick. What is going on? ලෙව කන්න. අනේ අන්නව මට තේරෙන්නේ නැහැ මොකද්ද ලංකාවට කියලා. නග්ගගෙන ඉංග්‍රීසි ඉගෙන ගත්තා. ටොප් බඩුව. ඒ අක්කර ඔයිට වඩා ඉංග්‍රීසි කියලා දෙන්න පුළුවන් මට. කොහෙන්ද මම මේ කැලි හොයාගන්න ඕනේ? කවි ඉගෙන මම කියනවත් එක්කනේ. now දෙක
තිය මේක නම් වැඩි ඈ මේ කමෙන්ට් එක වැඩි හොඳටම වැඩි කනිස්ක බෑන් කරනවා ඈ මල පැන්නුත් ඒ වගේ තත්ත්වක වෙන්න ආදරෙන් එපා නෝ ඔයා දන්නවද මං ආදරේ කරා හොරද අවුරුදු 3ක් 4ක් විතර ඔය දෝනි මගේ මම ඔයා දාලා යන්නේ මම මැරුණොත් උඹත් තරම එහෙමත් කිව්ව පුතා ඔයා දන්නවද මං නෑ මන් දන්නේ මට දැනගන්න ඕනෙත් නෑ නත්තන්නකො මේ අක්කා මුණ බල ගන්න ප්ලීස් සභාපති වාලේ තනස සමිතියේ ගරු ලේකම් හමුවට ජනේලෙන් පැමිණි බෝනි ජනේලෙන් එන්න okay then boys and girls and on that note අද නම් වීඩියෝ නවත්වනවා එහෙනම් take care and peace to again bye bye site මස් කියන්නේ ඕනේ නේ එහෙම කියන්නේ නේද එහෙම කියන හොඳයි අපි එමු Reddit එක පැත්තට මට දෙන්න අපේ Reddit එක මේක තමයි අපේ Reddit එක TK Asylum මේ අවස්ථාවේදී members ලා ඉන්න ඊයේ සුද්දා 45 තමයි ඉතින් ඔව් ඉතින් මම ඊයේ වෙලේ දකෝද වීඩියෝ එක කරේ මම අදත් දෙනා top දාලා this week දෙන්න this week අපි බලමු මොනවද තියෙන්නේ some attack මහලා හත්ති හුත්තේනේ අපි පන්සලක නෙමෙයි නේද නේ නේ විතරට එන්නේදී මගේ මිත්‍ර අනුර කුමාර මැතිතුමා අනුකුමා ඌ කියන්නේ බා මගේ යාළුවා. මගේ මිත්‍ර අනුර කුමාර මැතිතුමා ඌ කියන්නේ බා මගේ යාළුවා. ඔන්න දෝරිය මොන්නේ එකයි අම්බෝ රනිල්ලප්පා චින්තින ආතල් බුදු අම්බෝ පපුරිදනේ හරි හරි ඒ ආතල් උන්නට කවන්නේ නැහැ බුදු අම්බෝ මං ඉතින් මූ කියන්නේ මට නෑ දේශපාලන බත් මොන පක්ෂේද මොකද දෙන්නේ නැහැ මං ඔයාලට කියන්නේ ගාන රෙද්දක් වීතල වතලා ගාන නේද හැමෝම මොකනේ කියන්නේ මත් මේක තමයි කියන්නේ අර මමල්ල ගන්නවම කියනවා මම ඊළඟ බුවයි නාගසලං වෙන්න බොන යාළුවෝ දිහා බලාගෙන ඉන්න අමද්දප කුපාඩි පන්තියේ මම ඇයි බල්ල මිනිහෙක් වගේ වෙන්නේ මට මූට මිනිහෙක් ගැස් දාන්නේ තියෙන්නේ what දුණ්ඩවල් අඩපණුනාම කෙල්ලොටික් ගෙන මම බලාගෙන සහෝදරවරුනි නෑ කවන්නේ Smell good. Please wear some wait, nice what? cologne. Dress well. Clean your ears every week. You should cut your nails. Palla okkoma kapanna ඕනේ හොඳට. Backside එක kapanna ඕනේ. Uninvited guests කෙනෙක් ආවොත් දන්නේ නෑ. අන්ඉන්වයිටඩ් ගෙස්ට් කෙනෙක් આવොත් පුකේ වයිල් කපන්න ඕනේ. අන්ඉන්වයිටඩ් ගෙස්ට් කෙනෙක් පුකේ ඇතුලේ? what? ෆොටෝ මේක බලපන්. බලනවා සුද්දා. මැසේජ් දාන්න කෙල්ලෙක් මට ඕන කරලා මැසේජ් කරන් එනකොට. හරිද? ඔයා මේකට මැසේජ් දාන්න එපා එච්චරයි. මං කවුරුත් තාම බ්ලොක් කරලා නැහැ. මං නැත්තම් උඹව බ්ලොක් කරන්න මේ දෙපාරක් හිතන්නේ නැහනේ. මම WhatsApp එකේ කවුරුත් බ්ලොක් කරලා තියෙනවා. මං බ්ලොක් ලිස්ට් එකේ එතන එහෙමම තියෙනවා නිකන්. තෝ වගේ ගොන් ඊඩියා බ්ලොක් කරපුවාම එතනත් කැත වෙනවනේ. තෝට ඒක තේරෙන්නේ නැද්ද? මොලේ අමාරු. තෝ මට මැසේජ් කරන්න දෙපා බං පුදුම කරදරයක් නෙදෙන්නේ. රෙද්ද නිදා ගන්නවත් නැහැ. මැසේජ් නොකර ඉඳහන්කෝ. උඹට තේරෙන්නේ නැද්ද ඔච්චර මැසේජ් දාන්න එපා කියලා. උණ මල පැල මොකද ගෑනිත් එක්ක යන්න පොට ඇගෙදර මෙහෙ වෙන්නේ නැද්ද අර වත්තේ ඉන්න හතරයක් වුණා කීවට බලල යන්න යාවේ. අර වත්තේ ඉන්නවා 6 දෙනෙක් දැන් මේවා පෙන්නන්න දෙන්නේ කළුරයි you know නිදිය ඕනේ නේ පස්සේ බලමු බල්ලෙක් බං තනිකර බල්ලෙක් මගේ යාළුවෙක් පුත් ගහගෙන බෙල්ල ගලවෙන්න කාලා බලාගෙන එක්කම කැමරාවට පිලා කිව්වද අර මේ මටර ඉබට කිව්වි ගාපන් මේ කීනේ කවුද මේවා කියලා දෙන්නේ මේ අතේ ක්ලාස් එක නෙවෙයි නේද මට පේන්නේ මූ මේ ක්ලාස් එකේ ගියපු හෙද්දෝ කාල පුරුදු වෙන්න පොඩි කාලේ ඉඳන් ඈ රට ගිහිල්ලා මාර මිනිස්සු ඔබතුමා කාගේ ගීතද වැඩිපුර අහන්නේ ලංකාවේ? එක එක අහනවා ඉතින් අහනවා කියන්නේ විශේෂම එකක් නෑ. එහෙම මතකයේ වැඩියෙන්ම මම අහන ගීතේ එකක් ආනන්ද සමරකෝන්ගේ ශ්‍රී ලංකා මාතා.
පැනලාද ඉන්නේ මන්න ඉන්නේ පැනලා ඉන්නේ දැන් මොන කොයි කාලේද අනේ වන්දම මාවල ගන්න මං ඉනිම දෙයකට අවනක් දන්නේ නැහැ මේක ඉනිම දෙයක් නෑ බුදු අම්මෝ counts the job I guess ශ්‍රී ලංකා මාතා අහන එක ජොබ් එකත් එක්ක තමයි මට පේන්නේ රිසල්ට් ආවත් නැතත් දැන් අපි ලියලා ඉවරයි. අපි ලිව්ව විදිහට තමයි රිසල්ට් එක එන්නේ. හරිද? අපි දැන් බීජයක් වගා කරා නම් ඒකේ අස්තෙන් අපි ගන්න මේපයි. අපි දැන් බීජ වගා කරේ මැයි මාසේ. හරිද? දැන් අස්තෙන් එනවා. හරිද? දැන් මොනවා කරන්නද? ඔයාලා ලිව්ව විදිහට තමයි අපි ලිව්ව විදිහට තමයි මොනවා කරන්නද? රිසල්ට් එක එනවා. ඔහු ඒ කවුරු මොකක් කරේ අහලා රිසල්ට් එන්නේ නැහැ කියලා කවුරු රිසල්ට් එනවා උඩ ඉන්න බය නේද ආරිස් කවුද ජොයින් වෙන්න කැමති මොකක්ද අලුත් බිස්නස් එකක් තියෙනවා කරමු දැන් ඔය යාළුවා ගෙදර ගිහිල්ලා එදා රෑ නිදිලා උදේ නැගිටලා බලද්දි පුකේ පොල් දෙල් පාරක් ඔය අතේ බං දාන්න බම් මේ වීම් යව් ඒක Ore, Oreo, le, Uro, nice එහෙනම් boys on that note අද happy note එකකින් මම වීඩියෝ ඉවර ගන්න. අද සුබි. එහෙනම් එලගිරි on that note boys and girls මම වීඩියෝ නවත්තනවා. මම හිතන වීඩියෝ වල සතුටු වෙන්න කියලා මම සතුටු වුණා මචං. ඇත්තටම සතුටු වුණා මම අද වීඩියෝ කරා. හරි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකේ set එක. එතකන් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. so take care and peace to the gang. bye bye. එයි මං අප්පුඩියක් ගෙන වැඩක් නැහැ නේ අප්පුඩිය. bye bye.